තෙරුවන් සරණයි. කඩවර සොන්කාලේ දේවාලය. මාර්තු මාසයේ 20 වන දින වීඩියෝ එකක් මට ගේන්නත් බැරුණා. ඒ තරම්ම රාජකාරී තිබුණා. ඉතින් භූමි පරීක්ෂා වලට, නිවාස පරීක්ෂා වලට, ඒ වගේම තමා අසනීපයෙන් සිටින දරුවන්ගේ ඒ සෙස්සාන්ති කටයුතු වලටත් යන්න සිද්ධ වුණා. ඉතින් ඒ වගේ නිසා මට වීඩියෝ එකක් ගේන්න බැරුණා දරුවනේ. ඒ වගේම තමා පිටරටින් දරුවෝ කතා කරලා කියන්නේ වෙද මහත්තයා කරගත්ත රාජකාරී ආකාරයෙන් අපිට සිද්ධ වුණා කියලා පෙර දිනේ 19 වෙනිදා කතා කරලා කිව්වේ රාජකාරී විදිහටම කර දුන්නා. ඉතින් කියලා ගොඩාක් වෙලා කතා කරලා හිටියේ සන්තෝසයි. සමහර දරුවෝ නම් ඉන්නවා අපි රාජකාරී කරලා දුන්නත් සාර්ථක වුණත් තව කෙනෙකුටවත් මේ දේවාලය අඳුරලා දෙන්නේ නැති ඒ දරුවෝ පමණක් මේ දේවාලයෙන් පිහිට ගන්න සීමා වෙලා ඉන්න දරුවෝත් ඉන්නවා. ඒ දරුවන්ගේ කැමැත්ත ඉතින් ඒ ආකාරයි මාහට යම් රාජකාරියක් බාර දුන්නොත් හොඳින් හෝ නරකින් ඉෂ්ට සිද්ධ කර දෙනවාමයි. ඒකයි කඩවර සෝන්කාලේ දේවාලය වෙනස.